Hello guys, welcome back to my YouTube channel. ඔන්න ඉතින් ගොඩ දවසකින් තමයි මම ඔයාලට මේ බ්ලොග් එකක් අරගෙන එන්නේ. මොකද මට මේ දවස්වල කැම්පස් එකේ එක්සෑම් මම මේ බ්ලොග් එක ඔයාලට කරද්දිත් මම එක්සෑම් එකකට පාඩම් කරන ගමන් තමයි ඉන්නේ. ඉතින් මට හිතුණා මගේ ෆස්ට් සෙමෙස්ටර් එක්සෑම් එකේ එක්ස්පීරියන්ස් එක මේ විදිහට බ්ලොග් එකකින් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. පාඩම් කරන්න කලින් අපි ඉන්න තැන අපි පිරිසිදුවට තියාගන්න ඕනේ. මොකද එතකොට තමයි අපිට පාඩම් කරන්න යම්කිසි මොටිවේෂන් එකක් ඇති වෙන්නේ. ඒක නිසා මම මුලින්ම මේ විදිහට නැගිටලා ජනෙල් ඇරලා කාමරේ ටික අස් කරන්න තමයි ලෑස්ති වෙන්නේ. ඒ වගේම මගේ channel එකේ 1k subscribersලා මම achieve කරා. මගේ channel එක subscribe කරලා මගේ videos බලන ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි කියලාත් මේ වෙලාවේ මම කියන්න ඕනේ. ඒ වගේම මගේ blogs එක දිගටම රැඳිලා ඉන්න කියලා මම මේ වෙලාවේ ඔයාලට කියනවා. පාඩම් කරලා ඉවර වෙලා rest එකක් ගන්නත් එක්ක මම පොඩ්ඩක් town එකට යන්න ලෑස්ති වුණා. මොකද මට අලුතෙන් frock එකක් ගන්න ඕන වෙලා තිබුණ නිසා. මේ අපේ ඉංග්‍රීසි එක්සෑම් දවසේ උදේ. ඉතින් යාළුවා මං එනකම් මෙතන බලාගෙන ඉන්නවා. එයා හිතන් ඉන්නේ මං තාම බෝඩිමේ කියලා. ඉතින් මේ විදිහට මම ඉක්මනට පෙළාසනින් ආවා. පෙරප්පු දෙකට පොඩි ඇක්සිඩන්ට් එකක් වුණා. ඒක නිසා අපි ෆ්‍රී වීල් එක ගන්නවා. ඉෂාරා එක්සෑම් එකට පෙර නිමිති සුබ නිමිති. මේක කොහොමද බං ගන්නෙ? ඉන්න බලන්න. දෙක කැමරේ. එක්සෑම් ඉවර වෙලා මේ විදිහට මම මගේ යාළුවෝ දෙන්න යාවා. දවල්ට මොන හරි කන්න. ඒ කාලා අපි නැවතුනේ නැහැ. ඇත්තටම අපි අයිස්ක්‍රීම් කන්නත් ගියා. මේ අයිස්ක්‍රීම් කඩේ අලුතෙන් දාලා තිබුණේ. ඉතින් අපිට මෙතන දැක්කට පස්සේ ආයෙත් මෙතනින් කන්නේ නැතුව යන්න හිතුනේ. ඒක නිසා අපි ආස ෆ්ලේවර්ස් දෙකක් තෝරගෙන මේ විදිහට අයිස්ක්‍රීම් එකකුත් ගත්තා.
ඔන්න ඉතින් එක්සෑම් එක ලියලා මම ගෙදර ආවා. මොකද මට ඊළඟ සබ්ජෙක්ට් එක තියෙන්නේ තව දවස් 14කින්. ඉතින් මට ඒක නිසා බෝඩිමට වෙලා ඉන්නවට වැඩිය ගෙදර ඉඳන් පාඩම් කරන එක ලේසි නිසා මම මේ විදිහට ගෙදර ආවා. මම මේ උයන ගමන් මට මතක් වුණේ මම බෝඩිමකට යන්න කලින් ඇත්තටම මම කිසිම දෙයක් උයන්න දන්නේ නැහැ. ඒත් මම බෝඩිමට ගියාට පස්සේ තමයි මම උයන්න ඉගෙන ගත්තේ. ඒකත් මම තනියම YouTube වීඩියෝස් බලවල වගේ තමයි උවේ. ඒත් අද මට ඕනේ කෑම ඉක්මනට හදන්න පුළුවන්. ඒ විදිහට මම ඔයාලට පෙන්නුවේ අපේ පන්සලේ පෙරහැරේ වීඩියෝස් ටිකක්. මම ගිය අවුරුද්දෙත් පෙරහැර බ්ලොග් එකක් කරපු නිසා මම මේ අවුරුද්ද බ්ලොග් එකක් කරන්න හිතාගෙන ගියේ නැහැ. ඒක නිසා මම ඔය ගත්ත පොඩි පොඩි ක්ලිප්ස් ටිකක් තමයි ඔයාලට පෙන්නුවේ. මේ විදිහට අපි මේ යන්නේ සිතුල්පහුව පන්සලට. මොකද අපි හැම අවුරුද්දෙම පෙරහැර ඉවර වෙලා සිතුල්පහුව පන්සලට යනවා පූජාවක් කරන්න. ඉතින් ඒකට තමයි අපි මේ විදිහට යන්නේ.
සම්බුද්ධ විද්‍යාචර භගවාති තිපිසෝ භගවා. මම හිතනවා මගේ අද බ්ලොග් එක ඔයාලා එන්ජොයි කරන්න ඇති කියලා. එක්සෑම් අස්සේ මම මේ බ්ලොග් එක ඔයාලට කරේ. ඔයාලට මම කරන දේවල් මගේ එක්සෑම් එක ඒ ගැන වීඩියෝ එකක් කරන්න ඕන නිසා. ඉතින් මගේ ඊළඟ බ්ලොග් එකෙන් මම ඔයාලව හම්බෙනකම් ඔයාලා හැමෝටම බයි බයි. ඊළඟ බ්ලොග් එක මම එක්සෑම් ඉවර වෙලා තමයි කරන්නේ. ඒක නිසා මම ඔයාලට ලස්සන බ්ලොග් එකක් අරගෙන එන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් මම අදට ගිහිල්ලා එන්නම්. Thanks for watching.